මල්ලි කල්ලේ කොහොමද? හොඳයි රායිද? හරයි. පතරයිනේ? රායි. එලගිරිනේ? එලගිරි. ගමනක් යන්නේ මොකක්ද දන්නවද? හෙට පොය අපි දන්සලක් දෙන්න යන්නේ. මම දැන් ඉන්නේ ගෙදර මේ අපි යන්න ඕන ගමේ රේටිකම යන්න ඕනි. රේටික තමයි දන්සල දෙන්නේ. ඉතින් දන්සල මොකක්ද කියලා එහෙම ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ ඉතින් අපි යන් ගිහිල්ලා සෙට් වෙමු. දැන් යන්න තමයි යන්නේ. දැන් වෙලාව 3:00 විතර වෙලා ඇති. පොයට කලින් දවසේ මට දිනේ අමතක අද 28 හරිද? ගිහිල්ලා සෙට් වෙමු. අපි අනගාව ඉන්නේ පොයේ. හෙට තමයි දන්සල තියෙන්නේ. බ්ලොග් එක වලට ඉතින් ඔයාලට දන්සල දීලා ඉවරයිනේ. අපි එන්න කියන්නේ කී. අයෙන්න හදන්න බෑ. ඒ කට්ටිය මේ ආව හරිද මාමලා දිහා තමයි රේටියෝම තියෙන්නේ. ඈ ඩ්‍රෝන් එකද? ඒක ගෙනාවා. මේ දැන් කරන්න එන්නේ මෙතන මෙතන උයන්න බෑනේ. ඒකින්ද අතන හට්ටයක් ගහන්න යන්නේ. අපි දැන් කොඩි ටික දාන්න යනවා. බෞද්ධ කොට්ටියක් දාන පොඩ්ඩක් ගන්න. පෝස්ටර් එකක් ගහලා තියෙන්නේ. එන ගමන් මට පෙන්වන්න බෑන පෝස්ටර් ටික එහෙම ගහලා තියෙන්නේ. උඩ කොඩි ටික දාන්න ඕනි. අතන පොල් සුද්ධ කරනවා. හෙට තමයි යන්නේ. ඒ වුණාට මේක සුද්ධ කරලා එම් තියාගන්න. මෙතන තමයි හට්ටයක් ගහන්න ඉතින් ඉන්නේ මේ. මෙතන බෑ. ඒකින්ද මෙතන මේ භාගයට වැඩ ඉවරයි. ගල් 6ක් තියෙනවා මෙතන දාලා. උඩ තියෙනවා. මචං කොඩි දාන්න අපි ඩී කපන්න තමයි යන්නේ. සීරියලි. ආදිත්‍ය බණ්ඩාර යනවා ගේමට. දිරලා බන් තියෙන්නේ උඩ නගින්න එපා. මේ බෞද්ධ කොටි දැන් දන්සල් වල වනන්න බෑ. කහ පාට කොටියක් ඕනේ. දැන් කොල්ල වැඩ මූණට මූණ වී වගේ නේ බා. අද වෙනවා අර BTS ලගේ වී කියලා එකක් ඉන්නේ. හෙට උදේ ඒකේ කළු වර්ෂන් එක වගේ. ඒකේ කළු වර්ෂන් එක වගේ. මචං කොල්ල වැඩ බහැලම අපි වැඩ කරා දැන් කැම්පින් කරගෙන මම කුළුකට මේ මචං වෙනම හත් ගහන්නේ හරිද? අර පොල්ලතු වලින් එහෙම මෙතන තමයි දෙන්නේ. මෙතන ප්‍රජාශාලාව තියෙනවා. ඒකේ තමයි දැන් ඇතුලේ කට්ටි සුද්ධ කරනවා. මේ දූවිලියෙන් බහලා තියෙන ඉඳලා මෙතනම තමයි දෙන්නේ. මේ මෙන්න මේක දෙන්නේ. එතකොට මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේක ඇතුලේ කණ්ඩත් පුළුවන් ඔන්න පුටු ටිකක් දැම්මොත් එහෙම. එහෙම තමයි වැඩේ වෙන්නේ. දැන් නම් කොඩි ගොඩක්ම ගහලා ඉවරයි. ගහලා ඉවරයි. මෙතෙන් තමයි ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ. මම ඔයාලට ඇතුළට ගිහින් පෙන්නන්න. ඇතුළට අස් කරා. හරිද? මේ තමයි විස්තරේ. අම්මලා ඇතුළේ වහලාද කොහෙද? ඇතුළේ ලොක් කරලා පුෂ්. කට්ටි ගියා අර ගෙදර හට් එක ගහන්න. මම මෙතනින් පෙන්නන්න. මේ ඇතුළේ අස් කරා. Yo boys මේ අපි දැන් හරිද? ආය 9 විතර ඇති. ඒ පොඩ්ඩක් ඉන්න කෑ ගන්නද? මේ කඩල් ටික තැම්බෙන්න දැම්මා. මෙන්න
කඩලටි තැම්බෙන්න දාලා තියෙන්නේ මේ තැම්බෙන්නේ පෙඟෙන්න දාලා තියෙන්නේ. පොල් ටික කපන අර කල්ල වල දාන්න ඕන පොල් ටික පොඩියට කපලා කඩලා මේ කපන ගමන් තියෙන්නේ කඩලයකට දාන්න. කඩල ටික අරෙන් පෙඟෙනවා. මෙන් අපි හෙට උදේට සෙට් වෙමු. good morning හැමෝටම. පසුදා උදෑසන තමයි මේ රෙකෝඩ් කරන්නේ. මොකද වෙන්නේ? අද තමයි දන්සල දෙන්න හදන්නේ කට්ටිය වැඩ. කොහොමද view එක boys? අර දුඹුරු පාරවල මිඩ් එකේ තියෙන්නේ ගිනි තෙලලු. මං හිතන්නේ එතන හැබැයි එනක් පටන්න බෑ. ඉතින් vlog එකට සෙට්ලා ඉන්න. ලයික් එකක් දාන්න හැමෝම. වතුරයක් ඉතින් කල් එක තම්බන්න දැන් ඉතින් 11 විතර වෙලා තියෙන්නේ. ඉක්මන හදා ගන්න ඕනි. වතුරයක් තියලා තියෙන්නේ. මං ඔයාලට හදාගත්ත අපි ඒකට කඩල එකට එකතු කරන අමුද්‍රව්‍ය ටික පෙන්නන්න. main cook cafe. Ulang වැඩි නේ. ඒකයි කර වෙන්නේ නැත්තේ. Yo boys, ඔක්කොම කැමරා ටික හදලා ඉවරයි හරිද? අපි දැන් යනවා මේ අතන් බෙදන්න මේ අපි යන්නේ. දන්සල යනකොට තියෙන්නේ කට්ටිය දුරට අර ඇවිල්ලා තියෙන්නේ මරු
දන්සල් යනවා තියෙන ඉතින් අපි ඔබේ දම්සාද වලින් ඔබ පාදේ දිලොවග බුදු සමිඳේ දිලොවග බුදු සමිඳේ මල්ලි කල්ලේ කොහොමද හොඳයි රායිද කඩේ රහ නැද්ද හරයි අත රායිනේ right වා රායිද වා රහ නැද්ද right අවේ නම් ගාවේ රහ නැහැ රහ නැහැ වා කණ්ඩ බෑ රාද කියන්නේ මේ නැහැ අවේ නම් ගාවේ නැහැ මෙයාලා කනවා මේ එලගිරිනේ එලගිරි මචං ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ගියේ හරියද මේ හුලඟ වැඩි අර ඒ දන්සල යනවා මම දැන් ගෙදර යන්න ඕනේ ඒකින්ද මේ යනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා මේකෙන් 10k ගහන්න පුළුවන් ඒ ඔයාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මේ ගිල්ලෙන් නම් ගුණොත් ඔබේ දම්ස